වෙන්න දුන්නා. උකේ මේක තරගෙතුන් දෙන්න තන පස්ස වෙන්නේ. දැන් බුකුණු හරව කියන්නේ එපා මේක කාටද පෙන්නනවා නම්. අයියන්නේ. වෙලාවට මම මොකක්ද ඇරලා කම්මැලිකමට වහලා නැත්තේ මොකද වීඩියෝ කරනවද? ඔව්. මේක එක තැන ගැලවෙන්නකෝ. ඒක එහෙම දෙන්නේ ඒක බුරුල්ල නෑ. මේ වෙතල. ඒ බං හොසඳු ඔයා නම් දෙයියෙක් නේ දේවාලය. ඒ බං ඒ වෙන්නේ දෙයියෝ උඹ හිතයිද මේකේ ෆ්‍රේම් එක ආයි මේකට හයිවේ කියලා. නෑ ආයෙ හයි කරන්නේ. මං කියන්නේ හොරුන්ට හොරු කරවට්ටන්න ඕක තියලා බලයන් ෆ්‍රේම් එක ගොඩක් නිකන්. හරිද? ගමු ගාලා. ඒ බං අයියෝ එහෙම වෙන්නේ. ඒ වගේ. නෑ මං කියන්නේ හොරු කරවට්ටන්න ඕක මේව කරන්න ඕනේ. මේ මගුලේ ලෑසර් එක නැද්ද? ඒකේ තියෙන බැටරි නේද? උඹ දෙකම අල්ල පයින්ට මොන කරුමයක්ද? මේ තියෙන බැටරි ඇති. මට අදාළ නැහැ මට දෙකක් කරලා ඉන්න බෑ. ඕක ස්ක්‍රූ එක මෙහෙට ගනි. නැත්නම් ඔකක් දාන උඹ ඇතුළට. මං කිව්වේ පුදුම වෙන්න ගන්න. මොකක්ද කිව්වේ? අර සීන් එක මොකද ලොක්ට. ඔබ කිව්වේ මට යාළුවෙක් ඉන්නවා කියලාද කිව්වේ? බදුල්ල යාළුවෙක්ද? ඒ බයිකින් ගියෙත් නැහැ නේ ඊට පස්සේ. නේ කැම්ප් එක ගත්තේ නේ බා. හා මේ ටෙන්ට් එකක් ගත්තන්නේ. ආයෙත් නැහැ. පොන්න කාමරේ නිදාගෙන කාමරේ ෆීලිං එක වොන්න කාමරේ දාලා නිදාගෙන. යකෝ මං හිතන්නේ මේකට හොරු පැනලාද කොහෙද බා. මේ එන බාගෙට බුරු කරලා. මොකද ඉතරේ ගත්තම කියලා ඔබ කියන්නේ අපේ එකට අපිම පහිනවා කියන්නේ. මොන පිස්සෙන්ද කියවා. උඹ මග්ගෝ යකෝ මං කමන්නේ. මං සාමාන්‍ය විදිහට දොර වැහුවා. නෑ ඒක අපි බහලා ගියත් ඒ වෙලාවේ මම අහලා ගියත් යතුරු නෑම ගියා. උඹට අර්ධේ වෙලත් ඔච්චර අමතකයිනේ. උඹ කිව්වා මං අඩෝ අම්මෝ ඒ වගේ වෙන්නේ. උඹ හිතන්නේ මම මේක හිතලා කරා කියලාද? නෑ යකෝ. ඔය ඉච්චර විශ්ු නෑ. අඩෝ WhatsApp status එකට දානවද මං? මේ මෙතනද? ඒක එන්නේ අන්නේ. උන් හර්ප කියන්න එපා මම මේ ස්ටේටස් එකට දාන්න වීඩියෝ එකක් හොයනවා. නෑ ස්ටේටස්. මොන්නේ ඉර පේනවා. මෝ වෙලාවට මං කාර්ගේ ටූල් කිට් එක තිබ්බනේ. ඒ වගේ වෙන්නේ. එහෙම. ඕක අපිට එන්න දුන්නේ ඉතින් ඇවිල්ලා. මේ ට්‍රේනින් මොකද කරන්නේ? ඒ වගේ කවුරුහරි කලවන්න ඇති ඔක. ඒ වුණාට බං අපි ඒ කියන්නේ බලපන් මේකත් මගේ කම්මැලිකම හින්දා තමයි ගොඩ ගියේ. නැද්ද? දැනෙන්නේ. නැත්නම් මං ජනේවේ ජීවිතේට. එහෙම අරලා බං දවස් 3ක් නිදියන්නේ. අඩු දවස් 3ක් ඇතුළේ මේක ඇවිල්ලා වෙන එකක් කොල්කම් කරන් ගියත් දන්නේ නැහැ. මම මේ කල්පනා කරා. ඇයි මේ මං දවස් 3 බොන්නේ කිව්වේ? එකම ඇඳුම දෙක. ඊය හරනවා. උඹ කියන්නේ මම ඒතකොට කල්පනා කරා මං ෂර්ට් එකක් දාගෙන එළියට ගියානේ. මං කල්පනා කරා ඒ ෂර්ට් එකට මොකද උනේ කියලා. රෑ 12ට විතරනේ. මං ඒ ෂර්ට් එක උඩට දාලා ෂර්ට් එක මෙහෙ ඇවිල්ලා ගලවනකන් ෂර්ට් එකට වෙච්ච දෙන්නේ මම 17 කල්පනා කරා මොකද ඒක ෂර්ට් එකට උනේ කියලා. එච්චර ආසී බලද්දිවා මෙහෙ ඇවිල්ලා බලද්දි මන්නේ තාමත් යකෝ ඒ ෂර්ට් එක උඩට ගියේ තිබිලා තියෙන්නේ කියලා.
උඩනේ කරන්නේ නැද්ද? ඒක නම් හෙල්ලි දින්නේ ඇති. වීඩියෝ නෝ? ඔව්. අම්මෝ. මාරාට නුනේ මිතුමා. මාර මේ වීඩියෝ හරියට එන්නේ. අදුන් කුණු හරව කියනවා. කක්කරේ. ඒකයි. ඉතින් නෑ. අම්දාටති. දියෝ. හරි. යතුරු පස්සේ ගම දැන් ගිහිල්ලා. මේක මෙහෙම තියලා. දැන් උදෙන්ට ගිහිල්ලා කියපන් යතුරු ආයෙත් බර්ස් එක ඇතුලේ කියලා. මේ වාලා මම අර දෙමින් ඉන්න ඕනේද? උඹ කැමති දෙයක් කරපන් යතුරු දීපන් දැන් ආයෙ අතට. ඔය ජනේලෙට මල් මාලයක් එහෙම දාලා දීපන් කොට. හොඳට ඉවර නෙමෙයි හරියට. අම්මෝ